ඔයා දන්නවද මොනවා හරි වැරද්දකට ඔයාව අරෙස්ට් කරයි කියලා හිතනවා නම් අන්න ඒ වගේ වෙලාවකදී ඔයා දැනගෙන හිටියද ඔයාට ඇන්ටිසිපේටරි බේල් එකක් දාන්න පුළුවන් කියලා. මොකද්ද මේ ඇන්ටිසිපේටරි? එහෙම නැත්නම් මොකද්ද මේ අපේක්ෂිත අපයක් කියලා කියන්නේ? අප දෙන්න බැරි වැරද්දක් ඔයා කරලා තියෙනවා කියලා අන්න ඒ රීසන් එකට ඔයාව අරෙස්ට් කරයි කියලා ඔයාට හිතනවා නම් අන්න ඒ වගේ වෙලාවකදී මැජිස්ට්‍රේට් කෝට් එකෙන් ඔයාට ඇන්ටිසිපේටරි බේල් එකක් එහෙම නැත්නම් අපේක්ෂිත අපයක් ඉල්ලන්න පුළුවන්. ඇන්ටිසිපේටරි බේල් එකක් පෙටිෂන් ඇන්ඩ් ඇෆිඩවිට් ඒ කියන්නේ පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් ඇසුරු කරගෙන තමයි මේ ඉල්ලීම කරන්න වෙන්නේ. මේ ඇප්ලිකේෂන් එක කරාට පස්සේ මැජිස්ට්‍රේට් කෝට් එකෙන් දවස් 7ක කාලයක් දෙනවා. ඒ දවස් 7ක කාලය ඇතුළතදී ඔයාගේ නඩුව කෝල් කරලා පොලිසියයි ඔයාගේ කතා දෙකම අහලා මේ ඇන්ටිසිපේටරි බේල් එක අලව් කරනවද නැද්ද කියන එක තීරණය කරනවා. මේ ඇන්ටිසිපේටරි බේල් එක එහෙම නැත්නම් මේ අපේක්ෂිත අපේ අලව් කරොත් ඔයාව අරෙස්ට් කරන ඕනම වෙලාවකදී පොලිස් බේල් එකක් මත ඒ කියන්නේ පොලිස් අපයක් මත ඔයාව මුදාහරිනවා. එහෙම නැත්නම් ඔයාගේ මේ අපේක්ෂිත අපේ රිජෙක්ට් වුණොත් ඔයාව ඒ වෙලාවේ වුණත් අරෙස්ට් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තවත් දේවල් දැනගන්න අදම ලෝ ටිප්ස් විත් විදුෂාන් ෆලෝ කරන්න.